අයිබෝවන් අද අපේ සිත නිවන පොඩ්කාස්ට් එකෙන් අපි සාකච්ඡා කරන්නේ බුදුදහමේ එන ඉතාමත් ගැඹුරු ඒ වගේම අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ප්‍රබල ඉගැන්වීමක් ගැනයි. ඒ තමයි අනත්ත හෙවත් ස්ථීර වූ මම කියා ආත්මයක් නොමැති බව. බුදුන් වහන්සේ වරක් වදාලා සියලු ධර්මයන් අනත්තය. යමෙක් මෙය ප්‍රඥාවෙන් දකීද ඔහු දුකෙන් මිදෙයි. මේ පිරිසුදු වීමේ මාවතයි කියලා. අද අපි මේ අනත්තය පිළිබඳ සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් අපේ ජීවිතවලට කොයි වගේ සහනයක් ලබන්න පුළුවන්ද කියලා ගැඹුරින් විමසා බලමු. පළමුවෙන්ම මමත්වය සහ දුකේ මූලය ගැන අපි විමසා බලමු. අනත්තය පිළිබඳ සත්‍ය අවබෝධ කර ගැනීම බෞද්ධ පිළිවෙතෙහි සහ ප්‍රඥාවේ මූලික ගලක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය අප තුළ ගැඹුරින් මුල් බැස ඇති අනන්‍යතාවය. මමත්වය සහ දේපල පිළිබඳ බැඳීම් වලට විශාල අභියෝගයක් එල්ල කරනවා. ඇත්තටම අපේ දුක්ඛිතභාවයට මූලික හේතුන් මේවායි. මෙම ඉගැන්වීම් ගැඹුරින් මෙනෙහි කිරීමෙන් සහ එය ජීවිතයට බද්ධ කර ගැනීමෙන් අපට ඇලීම සහ ගැටීම යන චක්‍රවලින් මිදී අවසානයේ ගැඹුරු අභ්‍යන්තර සාමයක් සහ විමුක්තියක් සොයාගත හැකියි. බොහෝ මිනිසුන් ස්වභාවිකවම විශ්වාස කරන්නේ තමන් කවුද නිර්වචනය කරන ස්ථීර නොවෙනස් වන ආත්මයක් තමන් තුළ ඇති බවයි. අපේ ශරීරය, මනස, හැඟීම් සහ මතකයන්ගේ එකතුවක් ලෙස අපි මෙම මම ගැන හිතනවා. නමුත් බුදුන් වහන්සේට අනුව මෙවැනි ස්ථීර නොවෙනස් වන ආත්මයක් පිළිබඳ විශ්වාසයේ විශාල වැරදි වැටහීමක්. ජීවිතයේ සෑම දෙයක්ම මූලික ලක්ෂණ තුනකින් යුක්ත බව බුදුදහමේ පෙන්වනවා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම. වෙනස් වීම සහ මායාව. අනිත්‍ය අපට මතක් කර දෙන්නේ අපේ සිතුවිලි, අපේ සබඳතා, අපේ ශරීරයේ පවා අප අවට ලෝකේ නිරන්තරයෙන් වෙනස් වන බවයි. දුක ඇති වෙන්නේ මේ වෙනස්කම් වලට අප ප්‍රතිරෝධය දක්වන නිසා සහ දේවල් නොවෙනස්ව පවතින ඇතයි යන බලාපොරොත්තුවෙන් ඒවායේ එල්ලී සිටින නිසායි. මේ ඇලී සිටීමේ හදවතේ තියෙන්නේ මම යන මායාව. බුදුන් වහන්සේ ඉගැන්වුවේ සියලු සංස්කාරයන් අනත්ත බවයි. මේ ප්‍රඥාවෙන් දකින කෙනා දුකෙන් ඉවත් වෙනවා. මේ ඉගැන්වීම අපට ආරාධනා කරන්නේ ස්ථීර ආත්මයක් පිළිබඳ විශ්වාසය අතහැර ජීවිතය යනු අත්දැකීම් වල ගතික ගලායාමක් ලෙස දැකීමටයි. අද ලෝකයේ මිනිසුන් බොහෝ විට තමන් කවුදැයි නිර්වචනය කිරීමට වෙහෙසෙනවා. අපි අපේ අනන්‍යතාවය, අපේ රැකියාව, සබඳතා, දේපල සහ සමාජ මාධ්‍ය ගිණුම් සමග පවා සම්බන්ධ කරගන්නවා. රැකියාවක් අහිමිවීම, විවේචනයට ලක්වීම හෝ සබඳතාවක් බිඳවැටීම වැනි මෙම බැඳීම් වලට තර්ජනයක් වන දෙයක් සිදු වූ විට අපට පාළුවක් සහ අසතුටක් දැනෙන්නේ ඒ නිසයි. ආරක්ෂා කිරීමට ස්ථීර මමෙක් නොමැති බව වටහා ගැනීමෙන් අපට සැබෑ නිදහස ලැබෙනවා. දැන් අපි වමසා බලමු පංචස්කන්ධ විග්‍රහය. බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන විට ආත්මය යනු මානසික නිර්මාණය. එය අපේ අත්දැකීම් තේරුම් ගැනීමට අප විසින්ම නිර්මාණය කරගත් කතාව. වගේ මෙම කතාව බුදුන් වහන්සේ වදාළ පංචස්කන්ධය මත ගොඩනැගී තිබෙනවා. එනම් රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥානයි. අප මෙම ස්කන්ධයන් පරීක්ෂා කරන විට පෙනී යන්නේ ඒවා කිසිවක් ස්ථීර හෝ සැබවින්ම අපට අයිති නැති බවයි. අපේ ශරීරය උපතේ සිට මරණය දක්වා වෙනස් වෙනවා. හැඟීම් සහ සිතුවිලි පැමිණෙමින් යමින් පවතිනවා. ඒත් අපි මේ తాවකාලික දේවල් ස්ථීර මමෙක් ලෙස සලකා ඒවා එල්ලී සිටිනවා. බුදුන් වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයේදී පැහැදිලි කළේ ශරීරය, වේදනාව හෝ සිත ආත්මය වූවා නම් මේවා රෝග පීඩා පිණිස පවතින්නේ නැති බව. මගේ ශරීරය මෙසේ වේවා, මගේ ශරීරය මෙසේ නොවේවා යයි කීමට අපට හැකියාව තිබිය යුතුයි. නමුත් මේවා අපේ පාලනයෙන් බැහැර බැවින් ඒවායේ එල්ලී සිටීම දුක පමණක් ගෙන දෙනවා. බටහිර මනෝවිද්‍යාවේ පවා අද අපේ අනන්‍යතාවය පරිසරය විසින් හැඩගස්වන ලද්දක් බව පිළිගන්නවා. ඩේවිඩ් හියුම් වැනි දාර්ශනිකයන් පෙන්වා දුන්නේ ආත්මය යනු සංජානනය එකතුවක් බවයි.
සිහිය සහ ප්‍රායෝගික පුහුණුව. බුදුදහමේ සුවිශේෂත්වය වන්නේ සිහිය සහ භාවනාව තුළින් මෙම මායාවෙන් මිදීමට ප්‍රායෝගික මඟක් ලබා දීමයි. බුදුන් වහන්සේ අත්දැකීම් නැතැයි කීවේ නැහැ. උන්වහන්සේ පෙන්වා දුන්නේ අත්දැකීම් පිටුපස ස්ථීර නොවෙනස් වන ආත්මයක් නොමැති බවයි. ගංගාවක් යනු ක්‍රියාවක් මිස ස්ථීර වස්තුවක් නොවන්නාසේ අපත් ක්‍රියාවලියක් පමණයි. අපි මම සහ මගේ යන අදහසේ එල්ලී සිටින විට පිය, අභිමානය සහ සසඳීමේ චක්‍රයක හිර වෙනවා. අනත්තය තේරුම් ගැනීමේදී නිබීනවාදයෙන් පේරීම වැදගත්. ඒ ජීවිතය ප්‍රතික්ෂේප කිරීම නොව යථාර්ථය පැහැදිලිව දැකීමයි. රළපහරක් සාගරයේ කොටසක් වන්නාසේම අපිද අන්තර් සම්බන්ධිත ජීවිතයේ කොටසක්. අපේ පෞද්ගලික අනන්‍යතාවය ගැන සිතීම නතර කළ විට අපි අන් අය කෙරෙහි වඩාත් විවෘත වෙනවා. ඔබේ හැඟීම් දවස පුරා වෙනස් වන ආකාරය බලන්න. උදෑසන ඇති විශ්වාසය සහ හවස් වන විට කනස්සල්ලයක් විය හැකියි. මේ හැඟීම් ඔබ නම් ඔබට ඒවා අතහැරීමට නොහැකි විය යුතුයි. ඇලීමකින් තොරව ජීවත්වීම අපේ භූමිකාවෙන් මිතුරකු, දෙමව්පියකු, සේවකයෙකු තාවකාලිකයි. මිනිසුන් දැස ස්ථීර රේබල් වලින් දැකීම නැවැත් වූ විට අපට වඩාත් කරුණාවෙන් කටයුතු කරන්න පුළුවන්. අනත්තය අපට පවසන්නේ බැඳීමකින් තොරව ජීවිතය වැළඳගන්නා ලෙසයි. එය හරියට අත් දෙකින් වතුර අල්ලාගෙන සිටීම වැනිය. තද කොළොත් කිලිහියයි. මෘදු ලෙස තබාගත්තෝ රැඳී පවතී. භාවනාවේදී අපේ සිතුවිලි මගේ කියා ලේබල් නොකර නිරීක්ෂණය කරන විට ඒවායේ අනිත්‍ය ස්වභාවය අපට පෙනෙනවා. එයින් ජීවිතය වඩාත් විචිත්‍රවත් වෙනවා. අනත්තය තේරුම් ගැනීමට විදර්ශනා භාවනාව ඉතා වැදගත්. හුස්ම දෙස බලන විට එය ස්වභාවිකවම සිදුවන දෙයක් බව පේනවා. ශරීරයේ සංවේදනයන් හිසේ සිට දෙපතුල දක්වා පරීක්ෂා කරන විට ඒවා ඇතිවී නැතිවී යන ක්‍රියාවලියක් බව වැටහෙනවා. මේ මෙනෙහි කිරීම තුළින් පංචස්කන්ධය විමසා බැලීමෙන් එහි ස්ථීර පාලකයෙකු නැති බව පේනවා. මේ මුලදී නොසන්සුන්තාවයක් ඇති කළ හැකිවත් දිගටම පුහුණු වන විට එය මහා නිදහසක් බවට පත්වෙනවා. දැන් අපි බලමු සාමය සහ සබඳතා ගැන. ආත්මය පිළිබඳ මායාව අතහැරීම සැබෑ සාමයට මඟ පෙන්වනවා. නිර්වාණය යනු බැඳීම් වලින් මිදීමයි. අපව නිර්වචනය කිරීමට සහ ඔප්පු කිරීමට යාමේදී අපට කොයිතරම් ආතතියක් දැනෙනවාද? නමුත් පවත්වා ගැනීමට ස්ථීර ආත්මයක් නොමැති බව දකින විට මෙම කරදර දිය වී යනවා. බැඳීමකින් තොරව ආදරය කිරීම සැබෑ ආදරයයි. රැකියාවේදී අපේ ජයග්‍රහණය මත අනන්‍යතාවය ගොඩනගා ගන්නා විට අපට නිර්මාණශීලීව වැඩ කරන්න පුළුවන්. ජීවිතයේ ප්‍රශංසා, නින්දා, ලාභ, අලාභ හමුවේ සාගරයක් මෙන් නොසැලී සිටීමට අනත්තය අපට උගන්වනවා. මෙම ගමනේදී අනන්‍යතාවය අහිමි වේ යයි බියක් ඇතිවිය හැකි. නමුත් බුදුන් වහන්සේ වදාළේ ආත්මය අතහැරීම හිස් බවක් නොව විශාල නිදහසක් බවයි. ගොවියෙක් අස්වැන්න නෙලීමට කාලය එනතෙක් බලා සිටින්නාසේ අපත් ඉවසීමෙන් යුතුව ප්‍රඥාව වර්ධනය කරගත යුතුයි. සමාජීය සහ පාරිසරික බලපෑම්. අනත්තය පිළිබඳ ඉගැන්වීම පුද්ගලික පුහුණුවක් පමණක් නොවේ. එය ලෝකයේ සමග පවත්වන සම්බන්ධතාවයට වැදගත්. එයින් ජාති, වර්ග හෝ ආගම් වැනි බෙදුම්වාදීන් අනන්‍යතාවලින් මිදෙන්නට පුළුවන්. මම සහ ඔබ යන බෙදීම නැති වූ විට සැබෑ කරුණාව ඇති වෙනවා. ලෝකයේ අප වෙන්වී නැති බව දකින විට පරිසරය සහ අන් අය රැකබලා ගැනීමට අපට වගකීමක් දැනෙනවා. මමත්වය නැති ලෝකයක තණ්හාව, වෛරය සහ බිය අඩු වෙනවා. අනත්තය අවබෝධ කර ගැනීමේ ගමන අඛණ්ඩ ක්‍රියාවලියක්. බුදුන් වහන්සේ වදාළේ මහා සාගරයට ඇත්තේ එකම ලුණු රසක් වන්නාසේම උන්වහන්සේගේ ධර්මයට දැත්තේ එකම විමුක්ති රසයක් බවයි. අනත්තය තේරුම් ගැනීම යනු ජීවිතයේ ප්‍රතික්ෂේප කිරීම නොව වඩාත් සම්පූර්ණයෙන් ජීවත් වීමයි. අත්හැරීමෙන් නිදහසත්, අවබෝධයෙන් සාමයත් ලැබෙනවා.
අවසාන වශයෙන් අනත්තය පිළිබඳ ඉගැන්වීම් හුදු දාර්ශනික අදහසක් නොවේ. එය අපේ ජීවිතය වෙනස් කළ හැකි සජීවී සත්‍යයකි. එය අපෝ බැඳ තබන මායාවන් අත්හැරීමට අපට ආරාධනා කරනවා. බුදුන් වහන්සේගේ අවසාන පණිවිඩය වුණේ තමන්ම පහනක් කරගන්න අප්‍රමාදීව තම විමුක්තිය උදෙසා කටයුතු කරන්න යන්නයි. මෙම ගමන සොයා ගැනීමේ ධෛර්යය සහ පිබිදීමේ මාවතකි. මේ ධර්මය මග ඔස්සේ සැබෑ සාමය උදා කරගන්න ඔබට ශක්තිය ලැබේවා. ස්තුතියි.